හොඳයි යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකත් එක්ක අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ බුද්ධ ආගම පාඩමක්. බුද්ධ ආගම පාඩම් වල මම දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. මම මේක කරන්න හිතුවේ ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බා මම ඔයගොල්ලන්ට මතක ඇති මම කමෙන්ට් එකක් දැම්මා ඔයගොල්ලන් කැමති විෂයක් කියන්න මම ඒකට ඒ විෂය මම අනිවාර්යෙන් කරනවා කියලා. එතකොට ඔයගොල්ලෝ මට විෂයන් ගොඩක් දුන්නා. ඒකෙන් මම තෝරගත්ත මුලින්ම කරන්න බුද්ධ ආගම කියන විෂය. බුද්ධ ආගම විෂය ඔයගොල්ලෝ දන්නවා ගොඩක් දිනෙට මේ 9 වසරේ බුද්ධ ආගම පාඩම් අමාරුයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඒත් එහෙම නෑ මේ වීඩියෝ එක බලුවම ඔයගලන්ට තේරෙයි අපේ පළවෙනි පාඩමම කොච්චර ලේසිද කියලා. එහෙනම් යාළුවනේ අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි අද අපිට කතා කරන්න තියෙන්නේ බුද්ධ ආගම පළවෙනි පාඩම. ඕගොල්ලෝ දන්නවා 9 වසර බුද්ධ ආගම පළවෙනි පාඩමේ අපිට ටික දෙයක් මතක තියාගන්න තියෙනවා. ඒ ඔක්කොම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි. අපේ මාතෘකාව තමයි සම්බුද්ධ පරිනිර්වාණ සමය. අපි මෙතනදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සමයේදී සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම් තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ විශේෂයෙන්. හරි මේ පාඩමේ මුලින්ම අපි පටන් ගත්තොත් මේ සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනක තමයි උතුම් බුද්ධත්වයට පත් වුනේ. ඒ වගේම ඉපදුනේත් එදින වෙසක් පුන් පොහෝ දිනක. ඒ වගේම පිරිනිවන් පෑවේ ඒ වෙසක් පුන් පොහෝ දිනක කියලා අපි ඒක දන්නවා. ඒ වගේම මේ බුද්ධත්වයට පත් වෙලා 45 වසරක් පුරාවටම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ දෙසුවා. ඒවා තමයි අපි අදටත් මේ බුද්ධ දහමේ අපිට කියලා දෙන්නේ. ඒ වගේම උන්වහන්සේ අන්තිම වස් කාලයේ උන්වහන්සේගේ අවසාන වස් කාලය ගත කළේ බේලුව කියන ගමෙහි. මේෙහිදී තමයි මේ උන්වහන්සේ තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පාවදාරන බව වටහා ගන්න තියෙන්නේ. ඊළඟට කිව්වොත් මේ අතරදී බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිතා කියලා දරුණු බලවත් වේදනා සහිත මාරාන්තික රෝගයක්ද හටගෙනලා තියෙනවා. උන්වහන්සේ ඉදිරියට දසමසක් මෙම රෝගයේ යලි මතු නොවන ලෙස සමාප්ති බලයෙන් එම රෝගය යටපත් කරා. රෝගීභාවයෙන් මිදී බුදුරජුන් සුවසේ වැඩ සිටින දුටු ආනන්ද මාහිමියන් මොකද වුනේ බලවත් සැනසෙල්ලකටපත් වුණා. උන්වහන්සේගේ සමීපයට පැමිණිලා මෙන්න මෙහෙම අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රෝගීව සිටින දුට මා බලවත් ශෝකයක් හටගැනිනි. මම සිහිය උපදවාගත නොහැකි තත්වයකටම පත්විමි. දැන් ඔබ වහන්සේ ඉන් මිදී සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නොපානසේකයි මේ සිතීමෙන් යන්තමින් සිටද අස්වැසිල්ලක් ඇති කරගත හැකි කියලා තමයි මේ ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ මෙසේ වදාළනවා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ආනන්දය මම කිසිදු සැගවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව් කොට දේශනා කළෙමි. ගුරු මුෂ්ටි කිසිවක් තබා නොගතිමි. ආනන්දය භික්ෂූන් වහන්සේලා පාලනය කරමින් කියා උන්වහන්සේලා මා උදෙසාම ජීවත් විය යුතුයි කියා හෝ කිසිදු අදහසක් මා තුල නොමැත. මම දැන් 80 වැනි වියට පත්ව සිටිමි. විරාගිය ගැලක් උණ පතුරු පාදියේ තබා බැඳ පවත්වාගෙන යන්නේ යම්සේද මාගේ ශරීරයේද එපරිද්දෙම පවතී. ආනන්දය එබැවින් තමාට පිහිට කොට ධර්මයේ සරණ කොට වාසය කරන්න කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළුවේ එන්නේ ඒ විදිහට. ඊළඟට බේලුවගමෙහි ගත කළ වස් කාලයෙන් නිම කළ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කළා. තමා ළඟින් ඇසුරු කළ ශ්‍රාවකයන් හා දායක පිරිස අවසන් වාට දැක බලා ගැනීමේ කැමැත්ත මත
එහි මද කලක් වැඩ සිටිමින් තව සිව් මාසකින් තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව එතනදී වදාළලා තියෙනවා. එය ඇසූ පුතග්ජන භික්ෂූන් වහන්සේලා සමහරෙක් කඳුළු හදමින් හඩා වැළපෙන්න පටන් ගත්තා. ඇතැම් භික්ෂූන් වහන්සේලා අපි කුමක් කරන්නේද කියලා තැන් රැස් වී කතා කරන්න පටන් ගත්තා. එතකොට රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළ වෙන්න පටන් ගත්තා. එහෙත් ඒ අතර සිටි ධම්මාරාම කියන නම් භික්ෂූන් වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේලා සමග කතා බහට ගියේ නැහැ. ශෝකීව හඬා වැළපුණෙත් නැහැ. බුදුරජාණන් පිරිනිවන් වීමට පෙර රහත් වන්නෙමි කියලා දැඩිව අඩිටන් කරගෙන මෙතුමා මේ උන්වහන්සේ කටයුමේ එහෙම දැඩි අධිෂ්ඨානයෙන් උන්වහන්සේ පසෙකට වී හුදකලාව ධර්මය ආවර්ජනය කරමින් බවුන් වඩන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ භික්ෂූන් වහන්සේලා ධම්මාරාම තෙරුන්ට චෝදනා කරන න්‍යායෙත් ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකරා. එවිට බුදුරජාණන් වහන්සේ ධම්මාරාම තෙරුන් කැඳවලා මේ කියන දේ සැබෑවක්ද කියලා විමසුවා. ධම්මාරාම තෙරුන් වහන්සේ තමාගේ අදහස කිව්වා. බුදුරදුන් එහිදී වදාළේ මහණෙනි මට හිත ඇති සෑම කෙනෙක්ම මෙම ධම්මාරාම තෙරුන් ආදර්ශයට ගත යුතුය. මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නෙමෙයි. ධර්මානුකූලව පිළිවෙත් පුරන්නෝම මා පුදන්නෝ වෙති කියලා එහෙම ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ මේ අපට බුදුරදුන් උගන්වා ඇත්තේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් කියලා. එසේම උන්වහන්සේ අපේක්ෂා කොට ඇත්තේ තමන් වහන්සේට පුදසිරිත් කරන ශ්‍රාවකයන් නොව තමන් වහන්සේ පෙන්වා වදාළ දුකින් මිදීමේ මඟ අනුගමනය කරන ශ්‍රාවකයන් කියලා. ඊට පස්සේ මේ අතර සැරියුත් මහ රහතන් වහන්සේ තම ආයු කාලය අවසන් වන බව වටහා ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වැඳලා පිරිනිවන් වෙන්න අවසර ලබා ගන්නවා. මිත්‍යා දෘෂ්ටිකව සිටි සිය මෑණියන් සොයා නාලක ගමට වැඩම කළ සැරියුත් තෙරණුවන් එහිදී මෑණියන් තිසරණයෙහි පිහිටුවා එහිදීම පිරිනිවන් පා වදාළ බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිරුර ආදාහනය කරවා සෑයක් දිදි කරවා රජගහනුවර බලා වැඩම කරනවා. සැරියුත් තෙරණුවන් පිරිනිවන් වී දෙසතියකින් මුගලන් තෙරණුවෝද බුදුරජුන් වෙත පැමිණ වැඩම කර අවසර ගන්ගෙන කාලශීලාවේදී පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරණුවන්ගේ ආදාහන කටයුතුද කරවා සෑයක් ඉදි කරවන්න කටයුතු කරනවා කලින් වගේම. ඒ වගේම අනතුරුව උක්වලා නියම් ගමට වැඩම කරා. නැවතත් විශාලා මහනුවරට වැඩම කළ උන්වහන්සේ එහිදී චපාල චෛත්‍ය නම් ස්ථානයේ තමයි ඉඳලා තියෙන්නේ. හරි. ඒක චපාල චෛත්‍ය කියන නම අපි පොඩ්ඩක් හයිලයිට් කරගන්න ඕනේ. මොකද ඒක අපෙන් විභාගයට අහන්න පුළුවන්. ඒ වගේ මට කලින් කියන්න අමතකුණ තැනකුත් තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන. ඒ තමයි බේලුව ගම කියන තැන. මේ තමයි බුදුහාමුදුරුවෝ අවසන් වස් කාලය ගත කර ගම බේලුව ගම. එතකොට අපි මේක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තව තැනක් තියෙනවා මේ සැරියුත් මහරහතන් වහන්සේ මේ පිරිනිවන් පාපු තැන. එතන තමයි ඒ ගමක් අපිට දීලා නැහැ. ඒ වගේම හරි මම ඒක මේ නමක් දීලා තියෙනවා. ඒ තමයි නාලක ගම. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. හයිලයිට් කළත් අපි ඒවා මතක තියාගමු. ඒ වගේම සැරියුත් තෙරණුවන් පිරිනිවන් තැනද අපි මතක තියාගන්න ඕනේ තමයි කාලශිලාව කියලා කියන්නේ. හරි. ඊළඟට අපි ඉස්සරහට ගියොත් චපාල චෛත්‍ය නම් ස්ථානයේ තමයි මේ උන්වහන්සේ
පැමිණි ස්ථානය වුණේ. මේ වයින් පස්සේ ඒ වගේම එහිදී ආනන්ද හිමි අමතා මෙසේ වැදෑළුවා. වදාළනවා බුදුරජාණන් වහන්සේ. ආනන්දය, සතර සුද්ධිපාද මනවින් ප්‍රගුණ කළ කෙනෙකුට කැමතිනම් ආයු කල්පයක් හෝ ඊට වඩා වැඩි කාලයක් මදක් වැඩි කාලයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ එකී සතර සුද්ධිපාද වඩා ඇති හේයින් ඒ සඳහා සමත්කම් දක්වන්නාහුය කියලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේක මොකද්ද කියලා ඔයගොල්ලෝ අපේ යාළුවෝ ගොඩක් දෙනෙට හිතෙනවා ඇති. ඒ තමයි අපි ඉස්සරහට කියන්න ඕනේ බුදුරදුන්ගේ මෙව ප්‍රකාශයේ අදහස තේරුම් ගැනීමට හැකියාවක් ආනන්ද තෙරණුවන්ට හිමි වෙලා ඒ මොහොතේ අදහසක් තිබිලා නෑ. මොකද දුකෙන් ඉඳලා තියෙන්නේ. ඒ තමයි බුද්ධ පරිනිර්වාණය ගැන සිතමින් බලවත් සිත් වේදනාවකින් සිටි නිසා තමයි මේ උන්වහන්සේට ඒක තේරිලා නැත්තේ. එබැවින් ආයු කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කාලයක් වඩවසන ලෙස කරන ලෙස ඇරියුම් කිරීමක් සිදු කළා නැහැ. ඒකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවා. මෙහෙම ප්‍රකාශයක් කළා. දැන් අපේ ආනන්ද හාමුදුරුවෝ හිමියන් ආරාධනා කළොත් එබැවින් ආයු කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කලක් වැඩවසනසේක කියලා කිව්වොත් එපේ බුදුහාමුදුරුවෝ තවත් වසර ගොඩක් ජීවත් වෙනවා. ඒක ඒ වෙලාවේ ආනන්ද හිමියන්ට තේරිලා නෑ මේ කිව්වේ මොකද්ද කියලා. එතකොට ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවා. ඒ කොහෙදිද? චපාල චෛත්‍ය නම් ස්ථානයේදී. ඒක නිසා තමයි මම කිව්වේ ඒක මතක තියාගන්න කියලා. මොකද මෙහෙම තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. හරි. ඊළඟට තව 3 මාසකින් හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරිනවා. ඊට පස්සේ තව 3 මාසකින් පිරිනිවන් පානා බව ප්‍රකාශ කළා. ඊට පස්සේ ආනන්ද හිමියෝ දැඩි ලෙස කම්පාවට පත් වෙනවා. මොකද ආයු කල්පයක් වැඩවසින්න කියලා ආරාධනා කරේ නෑනේ. එතකොට ආනන්ද හිමියන්ට ඒක දැඩි ෂෝකයක් මේ ඉපැද්දුවා. ඊළඟට මෙහෙම ආයිත් ආරාධනා කරාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ආනන්දේ එමෙ ඉල්ලීම සිදු කිරීමට මේ අවස්ථාව නොවේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. හරි. එම ඉල්ලීම සිදු කළ යුතුව තිබුණේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමට පෙර කියලා අපි හැමෝම දන්නවා. හරි. මෙම ප්‍රකාශයෙන් පසුව බුද්ධ පරිනිර්වාණය පිළිබඳ දැනුම දීම සඳහා ආනන්ද මාහිමියන් මගින් විශාල මහනුවර කූටගාර ශාලාව භික්ෂුන් වහන්සේලා රැස් කරවලා බුදුරජාණන් වහන්සේ මෙහිම ප්‍රකාශයක් කරනවා. දැන් අපි මේකේ මේ ශාලාවේ නම මතක තියාගමු. මහනුවර කූටගාර ශාලාව කියන එක. මෙහෙම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා මෙහිම ප්‍රකාශයක් කරනවා. මහණෙනි, කරුණාවෙන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් යුක්තයි. එළඹ සිටි සිහි ඇතිව ගුණ ධර්ම වඩන්න. මේන් 3 මාසක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක. හරි. ඊට පස්සේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය හා යශෝදරා තෙරණිය බුදුරදුන් වැඳ සමුගෙන ගොස් පිරිනිවන් පා වදාළේද මේ සමයේදී තමයි. අවසන් වලට විශාලා මහනුවරින් පිටත් වීමට පෙර බුදුරජාණන් වහන්සේ ආනන්දේ මා මේ විශාලා මහනුවර දකින අවසාන අවස්ථාවේ කියලා පවසමින් බුදු සිරුරම ආපසු හරවා ඇත්බැල්මෙන් නුවර දෙස බැලුවා. ඇත්බැල්ම කියලා කියන්නේ එකපාරට හැරිලා ආයිත් විශාලා මහනුවර දෙස බැලුවා. මොකද අන්තිම වරට විශාලා මහනුවර දකින නිසා. හරි. ඊළඟට විශාලාවෙන් පිටත් වූ බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් බණ්ඩගාම, හත්තිගාම, අම්බගාම, ජම්බුගාම යන ගම් පසු කළා. අපි ඒ ටිකක් මතක තියාගමු. බණ්ඩගාම, හත්තිගාම, අම්බගාම හා ජම්බුගාම යන ගම්.
අපි ඒ ටිකක් මතක තියාගමු. හරි මේ ගම් පසු කරලා බෝග නගරයට වැඩම කළා. එහිදී සතර මහා ප්‍රදේශ දේශනා කරා. සතර මහා ප්‍රදේශ දේශනා කරේදී මේ බෝග නගර අපි මේ බෝග නගරයක් highlight කරගමු. හරි. ඒ වගේම සතර මහා ප්‍රදේශ දේශනා කරේ මේ බෝග නගරේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. හරි. ධර්ම විනය නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත මේ සතර මහා ප්‍රදේශ වලින් පෙන්눔 කරනවා. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝග නගරයෙන් පාවා නුවරටම වැඩම කරා. අපි ඒකත් මතක තියාගමු මේ ගමම්ම. පාවා නුවර බෝග නගරයෙන් පාවා නුවරට. හරි. එහිදී චුන්ද කර්මාල පුත්‍රයාගේ අඹ වනයේහි තමයි වැඩ විසලා තියෙන්නේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට ඒ බව දැනගත් චුන්ද කර්මාල පුත්‍රයා වහා එහි ගොස් බණ අසා පැහැදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ධනට ඇරයුම් කරනවා. ඊට පස්සේ එදින දානය සඳහා සූකර මද්දවිය යම් විශේෂිත ආහාරය පිළියෙල කරනවා. මේකත් අපි මතක තියාගමු. හරි. මෙහිදී දසමසකට පෙර බුදුරදුන්ට ඇති වූ ලෝහිත පක්ඛන්දිකා රෝගය යලි අටහැට ගන්න පටන් ගත්තා. හරිද? ඊළඟට මනාව සිහිනුවණින් යුක්ත එම රෝග පීඩාවද ඉවසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පිරිවරාගෙන කුසිනාරානුවර බලා වැඩම කළා. අතරමඟදී උන්වහන්සේට බලවත් වෙහෙසක් ක්ලාන්ත ගතියක්සේම බලවත් පිපාසයක්ද හට ගන්නවා. මහා රුකක් මුල සංගල සිවුර සතරට නම බිම එලා සිටි උන්වහන්සේ ආනන්දය මට පිපාසයි පැන් ටිකක් සොයාගෙන ඉන්නේ ඊටමත් කරුණාවෙන් වදාළනවා. ආනන්ද මාහිමිය අසල වූ කුඩා දිය නදියකින් පැන්ගෙන පිළිගන්වනවා. එකල්හි ආලාර කාලාම තවුසාගේ ශ්‍රාවකයෙකු වූ හුක්කුසනම් මල්ලරාජ පුත්‍රයා බුදුරදුන් දැක වැඳ ඒකත් පසකින් හිඳ ගන්නවා. හරි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා තෙරුවන් සරණ ගිය ඔහු උන්වහන්සේට සිනිදු සලු යුගලයක්ද පිරිනමනවා. ආනන්ද මාහිමියෝ බුදුරජාණන් වහන්සේට ඒවා පෙරවනවා. මේ මොහොතේ බුදු බව ලැබූ වේලෙහි ගමෙන් උන්වහන්සේගේ මුළු සිරුරෙන්ම දීප්තිය බබලන්න පටන් ගත්තා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කුකුත්තා නදිය වෙත වැඩම කරනවා. ඒකත් අපි මතක තියාගමු කුකුත්තා නදිය. එම නදියෙන් පැන් වදාලා පැන් සනහා ඒ කියන්නේ නාලා අසල වූ අඹ වනයේට පිවිසෙනවා. උන්වහන්සේට යලිත් තද කලාන්ත ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. එබැවින් චුන්ද තෙරුන් ලවා සංගල සිවුර බිම අතුරුවා ගසක මුල සිංහ සෙයියාවෙන් සතපුණා. අනතුරුව ස්නානය කොට පැමිණි ආනන්ද තෙරුන් අමතා බුදුරවන්නට පෙර සුජාතාව දුන් දානයත් පෙර දින චුන්ද කර්මාර පුත්‍රයා දුන් දානයත් එක සමාන ආනිශංස ඇති බව වදාළනවා. සිය දානය නිසා බුදුරදුන් රෝගාතුර වූයේ යයි චුන්ද කර්මාර පුත්‍රයාට යම් චිත්ත පීඩාවක් ඇති වුවහොත් ඔහුට කරුණු කියාදී සිත සනසන ලෙසද මේ උන්වහන්සේ වදාළනවා. එතනින් පිටත් වූ උන්වහන්සේ හිරණ්‍යවතී නදියේ එතරව කුසිනාරානුවරට වැඩම කරනවා. හිරණ්‍යවතී නදියත් අපි මතක තියාගමු. හරි. ඊට පස්සේ හිරණ්‍යවතී නදියෙන් එතර වෙලා කුසිනාරානුවර තමයි වැඩම කරන්නේ. හරි. ඒකත් අපි මතක තියාගමු. ඊට පස්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලු යන තුල සල්ගස් දෙකක් අතර අනද තෙරුන් විසින් පනවන ලද සයනෙහි සිංහ සෙයියාවෙන් සැතපෙනවා. සම්බුද්ධ පරිනිර්වාණ ආසන්නව පවත්නා බව ඒ කියන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට ආසන්න බව දැනගත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ශෝකජනව වැළපෙන්න පටන් ගත්තා. එහිදීම එම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණයක බුදුරජාණන් වහන්සේ සදහැසියන් විසින් දැක සංවේගය පහළ කළ යුතු ස්ථාන හතරක් පිළිබඳ වදාළනවා. එනම් බුදුන් උපන් තැන, සම්බුද්ධත්වය ලැබූ තැන, ධම්සක් දෙසූ තැන හා
පිරිනිවන් තැනයි කියන තැන් ටික තමයි එම ස්ථාන විදිහට පැවසුවේ. ඒ වගේම පිරිනිවන් බුදු සිවුර කෙරෙහි සක්විති රජ කෙනෙකුගේ ශාරීරියමෙන් උපහාර දැක්විය යුතු බවද බුදු පසේ බුදු මහරහත් සක්විති යන සිව් දෙන ස්තූප තනා පිදිය යුත්තම් බවද තව දුරටත් වදාළනවා. මේ තියෙන්නේ එම අවස්ථාවේ ගත්ත අවස්ථාව ඇඳපු පින්තූරයක් අපිට ඒක මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරුණු පවසන විට බුදුරදුන් තමා අතහැර යන මොහොත ළඟා වන බව වටහාගත් ආනන්ද හිමියන්ට දරාගත නොහැකි ශෝකයක් උපදිනවා. ඒ වගේම උන්වහන්සේ හඬා වැළපෙනවා. ඒ විට ආනන්ද තෙරුන් කැඳ වූ බුදුරජාණන් වහන්සේ වාදයෙන් සිත සැනසෙනවා. ඊළඟ බුද්ධෝපාස්ථානය මැනවින් සිදු කළ අයුරු වදාර එය අගය කරනවා. ඒ වගේම උත්සාහයෙන් ක්‍රියාකොට ඊතා ඉක්මනින් රහත් විය හැකි බවද වදාළනවා. ඒ සමග භික්ෂූන් වහන්සේලා අමතා ආනන්ද හිමියන්ගේ දුගුණ වර්ණනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් එදින රාත්‍රියේ පශ්චිම යාමේහි පිරිනිවන් පා වදාරන බව මල්ල රජදරුවන්ට ආනන්ද හිමියන් අත දන්වා යවනවා. කුසිනාරාපුර මල්ල රජදරුවෝ එම පුවත අසා ශෝකබරිතව බුදුරදුන් වෙත පැමිණ අවසන් වරට දැක වන්දනා කරනවා. ඒ මොහොතේ සුභද්‍ර නම් පිරිවැජියේ බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට ආනන්ද මාහිමියන්ගෙන් අවසර ඉල්ලනවා. මේ සුභද්‍ර නම් පිරිවැජියාගේ නම අපි මතක තියාගන්න ඕනේ. මොකද අපිට මේක කලින් වසරකත් මට මතකයි අත වසරේදී අහලා තිබ්බා. හරි. ආනන්ද හිමියෝ ඊට අවසර ලබා දීලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට එච්චර කතා බහට සුදුසු නැති නිසා. ඒත් මේ බුදුරජාණන් වහන්සේ මේ කතා බහට ඇසී සුභද්‍ර තමා වෙත පැමිණීමට අවසර ලබා දෙනවා. එහිදී බුදුරදුන් දෙසූ බණ අසා සුභද්‍ර සෝවාන් වෙනවා. ඉන්පසු බුදුරදුන්ගේ අවසර පරිදි ආනන්ද තෙරණුවෝ ඔහු පැවිදි කරනවා. එවෙලෙහිම හෙතම විදසුන් වඩා බුදුරදුන් වැඩ සිටියේදී පැවිදි වූ රහත් වූ අන්තිම රහත් ශ්‍රාවකයා වීමේ වාග්යද උදා කරගන්නවා. ඒ වගේම පසුව භික්ෂූන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ තෙරුවන් පිළිබඳ යම් සැකයක් ඇතොත් තමන් වහන්සේ විචාරා දැනගන්නා ලෙසත් එයට ඉඩක් නොලැබෙන යයි පසුතැවිලි නොවන ලෙසත් වදාළනවා. බුද්ධ ගෞරවය නිසා ප්‍රශ්න නොඅසන්නේ නම් යහළුවෙකු මගින් හෝ සැක ඇති තැන් විමසන්නේ වදාළන. එහෙම කිව්වට කිසි දෙනෙක් එහෙම ප්‍රශ්න අහලා නැහැ. අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ මහණෙනි කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුය. එබැවින් නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම පුරන්නේයි අන්තිම අවවාදය කියලා වදාළනවා. ඊට පස්සේ උපවත්තන සල් උයන අකලට පිපුණු සල්මල් වලින් වැසෙනවා. ඊට පස්සේ බුදුරදුන්ට උපහාර කරන්නාක් මෙන් මල් රේණු හා මල් පෙති බුදු සිරුර මතට සෙමින් පතිත වෙනවා. බුදුරජාණන් වහන්සේ සිය උපතින්ම 80 වන විය සපිරුණු වෙසක් පුර 15වක පොහෝ රාත්‍රියේ අලුයම උදාවට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව සිය ජීවිතයෙන්ම තහවුරු කොට අනුපදිස්සේස පරිනික්ඛාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ සැනින් මහ පොළව කම්පා වූයේ සම්බුද්ධ පරිනිර්වාණය මුළු ලොවටම දැනුම් දීමට මෙනි. හරි. ඊළඟට අපිට තියෙන්නේ ඊට පස්සේ රැය පහන් වෙනවා. අනුරුද්ධ තෙරුන්ගේ නියමයෙන් ආනන්ද තෙරුණුව බුදුරදුන් පිරිනිවි බව මල්ල රජදරුවන්ට දැනුම් දෙනවා. ඔවුහු රැස් වී හඬා වැළපී ආදාහන කටයුතු සංවිධානය කරනවා. බුදු සිරුර සත් දිනක්ම එම සල්ුයනේ තබාගෙන පුද පූජා පැවැත්වුවා. 8 වන දින මල්ල රජදරුවන්ගේ අභිෂේක කරන ස්ථානය වූ මකුට බන්ධන නම් ශාලාවට වැඩමවා බුදු සිරුර එහි තැන්පත් කරනවා. රජදරුවෝ ආනන්ද හිමියන්ගේ උපදෙසින් බුදු සිරුර නව කසී සලුවෙන් හා නෙළු කපුර පුළුන් වලින් වසා සුවඳ තෙල් පිර වූ රන් දෙනක බහා රන් දෙනකින්
බහා රන්දෙනකින් වසනවා. සුවඳ දර පිර වූ සෑයක් තැන්පත් කරලා. ඊට පස්සේ මල්ල රජදරුවෝ මල්ල කුමාරවරු සිව් දෙනෙක් සිව් පැනින් හිස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි දල්වනවා. එහෙත් එය දැල්විලා නැහැ. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ එයට හේතුව විමසූ විට මහා කශ්‍යප මහරෙරුන් වහන්සේ වඩිනතුරු ප්‍රමාද කළ යුතුයයි හෙළි කරනවා. මහා කශ්‍යප තෙරුන් පැමිණි බුදු සිරුර පැදකුණු කොට වැඳ සමු ගැනීමෙන් පසුව චිතකය දැල්වෙනවා. තුන්ලොවක් සනසා වදාළ සහස්ත්‍ර සංඛ්‍යාත ගිහි පැවිදි ශ්‍රාවක සමූහයක දහම් මඟ පෙන්වා නිවන් සුවය වෙත යොමු කළ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ ඒ අසහාය ශාස්ත්‍රූවරයාණන් තවත් වසර දසදහස් ගාණක් පුරාවට පැතිරී යන ධර්මාලෝකයක් ශේෂ කරමින් පිරිනිවන් පා වදාළේ එලෙසින් කියලා අපි ඒ පාඩම ඉවර කරනවා. හරි, අපි බලමු මේ පාඩමෙන් අපිට ලැබෙන සාරාංශය මොකක්ද කියලා. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලියනේ. මේ සාරාංශය තමයි යාළුවනි ගොඩක් වැදගත් දේවල් තියෙන එක නිසා ඒක අපි මතක තියාගන්න ඕනේ. හරි, පරිනිර්වාණ සමයේ බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් රැසක් තිබ්බා. ලෝහිත පක්කන්දිකා නම් රෝගය වැළඳීම, සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පරිනිර්වාණය, මහා ප්‍රජාපති ගෞතමිය හා රශෝදරා තෙරුණියන්ගේ පරිනිර්වාණය, චුන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දව දාණය, එවැගේම සුභද්‍ර පිරිවැජියාගේ පැවිදිවීම, සතර මහාපදේශ දේශනා කිරීම හා අන්තිම බුද්ධ වචනය දේශනා කිරීමද ඒ අතර වෙනවා. දැන් ඊළඟට අපිට වෙන ක්‍රියාකාරකම් සහ පැවරුම් තියෙනවා. ඒක ඕගොල්ලෝ ඉස්කෝලේදී අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟට පුහුණුවට අපිට මේ කවි තියෙනවා. ඒවත් අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් යාළුවනේ අදට මං ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා. අනිවාර්යෙන් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඕගොල්ලෝ ඉල්ලපු බුද්ධාගම පාඩම. මම මුලින්ම තෝරගත්ත බුද්ධාගම දාන්න ඕනේ කියලා. මම මේක පළවෙනි පාඩම අද මම ඉවර කරනවා මේ විදිහට. මම හිතනවා ඔයගලන්ට මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. එහෙම හිතනවනම් අනිවාර්යෙන් ඔයගලගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් වටේටම share කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට like කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එක දාපු ගම ඔයාට ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්න. ඕගලන්ට සුබ දවසක්.